එයා මේකප් දාලා නැහැ ඉතින් ඒක නැති නිසානේ මේ හැමදේම. අනේ කිසි මහන්සියක් නැහැ අද. තව එකක් ආවා ෆ්‍රයිඩ් රයිස් එක. පටන් ගන්න හරි හදන්නේ. අපි මේකට එන්න ඕනද? මාත් එන්නද වීඩියෝ එකට? හෙලෝ හැමෝටම. අද බැංකොක් වල කීවෙනි දවසද? 5 බැංකොක් වල 5. එතකොට සම්පූර්ණ අපි පතාය ඉඳන්නේ මෙහෙට ආවේ. එතකොට සම්පූර්ණ 9යි. තව දවස් 3ක් තියෙනවා. ඔක්කොම 12යි. හරිද? දැන් අපි යන්න හදන්නේ සෙෆෝරා එකට. ඕගොල්ලන්වත් එක්කගෙන යනවා අපිත් එක්ක. අද මට මේකප් ගන්න යමු. අයියව තාපු විස් කරන්න හදන්නේ. මම ලිස්ට් එකක් ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක ගන්න ඕනේ ගිහිල්ලා. ඊයේ අපි ගියා ප්ලැටිනම් මෝල් එකට. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකත් මම දාලා ඇති. එතකොට ජුරාසික් වර්ල්ඩ් ගිය වීඩියෝස් උත් දාලා ඇති. හොන්ටඩ් හවුස්. එතකොට ෆ්ලෝටින් මාකට්. ඒ වගේ ගොඩාක් වීඩියෝස් මේ පතායා බැංකොක් ට්‍රිප් එකේ දාලා ඇති. ඉතින් ඒවත් මිස් කරගන්න එපා. අනිවාර්යෙන් බලන්න. අපි දැන් ඉන්නේ මේ අපේ හොටෙල් එකේ. ලොබි එකේ. අපි දෙන්නගේ ඇඳුම් දෙක බලන්න. ලස්සනයිද කියලා. ඔයාගේ ඇඳුම් පෙන්න. Oh yeah. ගමම්ම සෙෆෝරා එක. ඒත් අපි පොඩක් හරි කාලා ඉමු නේද? මෙච්චර සතුටින් සෙෆෝරා එකක් ඇතුළට වයිෆ් අරන් යන හස්බන්ඩ් කෙනෙක් ඔයගොල්ලෝ දැකලා තියෙනවද? අරන් යනවා විතරයි. Tolong ni men mẹ. මට බීම උඩින් පෙන්නනවා විතරයිද? හරිම ලස්සනයි පැටියෝ. thank you. ඊළඟට එන්න යන්න කන්න යන්න. හරි. බායි අපි ෂොපින් යන්න. හරි. ෂොපින් කරමු. හරි. Mermaid. Mermaid. Ini juga itu dah. Ini pemarah merah.
burgers. burgers එපා නේ අපි මොනවා හරි වෙන දෙයක් try කරමු. puffy cloudy mochi එකක් try කරලා බලනවද නැත්නම් Thai tea අපි දන්න එකම මොනවද? අදවා කියන්නේ. අපි ගත්තේ මෙතනින් මේ flavour එකයි මේකයි. puffy cloud mochi Thai tea එකයි taro mochi Thai tea එකයි. අපිට අපි සීනි දාගත්තා 25%. අපි කෑම කන්න තෝරගත්තා මේක අපි ගන්න හිතන් ඉන්නේ මොනවද ගන්නවද? මේකයි chicken fried rice එකයි essentially මොනවා හරි ගන්නවා මට ආසයි මේ වගේ එකක් try කරන්න. මගේ බබා මොනවද ඕනේ? මොනවද ඕනේ? බයියන් කන්න ඕනේ? හා. Albert ඒ කලර් එකත් එක්ක මාව මර්මේඩ් කෙනෙක් වගේ පේනවනේ. Ini kan apa? Fried chicken omelette rice එකක් තියෙනවා. No. Baba එපා කියනවා. නේ නැද්ද? Excuse me. One. Ini මොකද ඔබ ගන්නේ? Oh, ඒක තමයි. මොකද? Which one is good? Which one? This one? Ek Milo. Shaved ice with chocolate sauce, condensed milk, bread and chocolate cereal. Ek make a shaved ice with strawberry milk sauce, marshmallow, jelly and bean paste. Make a strawberry, make a chocolate. Chocolate ekak gawne. Shaved ice with Senra sauce. Melon මොකක්ද එක? වෙන එක. හරි එක අපිට අතට බලමුකෝ. One chicken fried rice.
Yes. Chicken. Yes. මේකෙන් මොකක්ද ගන්නේ? Fun party set. මොකක්ද මේ? ඒවා ගෙනල්ලා දෙනවානේ අපිට. ස්කෑන් කරලා දෙන්න. ස්කෑන් කරන්න නෑ. ඇයි ඒක ස්කෑන් කරන්නේ අපිට? මේ ෆන් පාටි සෙට් එකේ මොනවද තියෙන්නේ? අම්මෝ එච්චර වැඩි. එච්චර කන්නේ කවුද? අපි මෙතනින් මොකද්ද ගන්නෙ? මේක ෂේව්ඩ් අයිස් හරිද? මට මේක කන්න මාර ආසාවෙන් හිටියේ. Thank you. ඒවා කන්න මාර ආසාවෙන් හිටියේ. ෂේව්ඩ් අයිස් එකක්, ස්ට්‍රෝබෙරි තියෙනවා, චොක්ලට් තියෙනවා, මැංගෝ තියෙනවා. මේක දන්නේ නැහැ මොකක්ද කියලා. වෝටර්මෙලන් එක තියෙනවා. මට නිකන් දැනෙන්නේ අපි නිකන් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට අපි ඉන්නවා. අපි අද මොකද්ද අපි අහන සින්දුව? බුදුහානම් බෑ කනව පෙන්නන්න පුළුවන්. අපි අද අහන්න යන්නේ මොකද අපි අහන සින්දුව? මේ දාගෙන යනවා. අපි අද ලස්සන තායි ගීතයක් එක එකතු කරගන්න හදන්නේ අපේ අල්ප ගෙදර ඉන්න නංගිව, එයාගේ මහත්තයාගේ අයියාගේ හොඳම යාළුවගේ නංගිව, ඒ ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන තායි ගීතයක් අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. නම් අපි අහමු චන් චන් චූ. අක්කට වඩගිම ට්‍රැක් දාලා තියෙනවා. චන් චන් චූ. මේක මොකද කරන්නේ? මේක ගමනේද? බලන්න. මට තියෙන ප්‍රශ්නේ අයියා බ්‍රෙඩ් මේ පීසස් ඔක්කොම බ්‍රෙඩ් නම් අයියා බ්‍රෙඩ් දාගන්න. බොරුවට. ඒක නිකන් මේ බ්‍රෙඩ් කියලා තියෙන්නේ. ඒක හිතන බටර් එක බ්‍රෙඩ් එක ෂුගර් නිකන් මික්ස් ඒක කරලා. නෑ මේ අපිට ඊට ඩවුන් දැන් වෙන මොනවද try කරා. හරි. එනවා frozen love එක. ඒක තියෙනවා. marshmallows cake. මේක ඉතින් මහ ලොකු දෙයක් නැතුව ඇති. ඉතින් අර අයිස් ෂේව් කරලා ඒක මොකද නැද්ද? mango. හා. මේක නෑ දන්නේ නේ. sandal and melon. ලයිචි. ඒක හොඳ වෙයි. ඒක try කරමු නේ. ඒක පොඩ්ඩක් නිකන් අපි ගන්න හදන්නේ ලයිචි and pepper. ඒක නම් දන්නේ නැහැ. drink එක. කොහොමද? මම හිතන්නේ මේක මෝචි එක. ඒක යට තියෙනවා මොනවද ගොඩක්. ජාතියක් අපි ගත්තේ. ඔව්. තාරෝ මෝචි එකයි ini mati baba. Sini mati? Masih yang dulu kan? Aku di kemarin banget dia kerja. Singkat dari mana? Kakawa. Spaghetti එක. තව එකක් ආවා fried rice එක. මේ කියන්නේ අපි ගත්තේ ඒවා. අපි මේ ටික කාලා බලමු. අපේ අර shaved ice එක අපිට කන්න පුළුවන්ද? බඩේ ඉඳ තියනවාද කියලා එහෙම වුණොත් අපි ඒක ගමු.
සීනි දැම්මම මල්ලික අද මදි වගේ. තව මේකප් ගන්න වීඩියෝ එහෙමමයි. තාම ඉන්ට්‍රස් එක. තාම ඔව් ස්ටාර්ට් එක විතරයි. මම මේ සෝස් එක දැම්මද ඔකට? චප්පතාම කරුණා නෑ. මේක නිකන් ස්පයිසි වගේ පේන්නේ. හොඳයි. හරිම නෑ. මේක ඉර ගන්න හදනවා ඒක. සයි. හරිද? ආර පිළිස් කාලා කරනවා. මම අපේ ඒක හැපෙන්නත් ඕනේ. අර ෂේප් ගයිස් එක දැන් කන්න බැරි වෙයි අපිට. වල පිරනවා වගේ. අපි ඊට පස්සේ කමු. හරිද? ටොම් යම් සුප් එක තියෙන්නේ. ඒ ටොම් යම් සුප් එකේ ෆ්ලේවර් එකට තමයි මේක හදලා තියෙන්නේ. Angkat behar ya. Wah, keren ටොම් යම් සුප් එකද? ඒක සරත ආසයි. ඒක ඉඳා ගන්න බෑ මේක මොකද්ද? Kalsam. Kalsam balaga. Akinado. අද කතා කරගන්න බෑ යාර. ඒක උනා. මේ මිනිස්සු දෙවිල දින්තුන. අපි කෝස් කරන්න යාල සුට්ටක් අමාරුයිද? අමාරුයි. හරිද? එන ඇතිනේ. Sephora ke shopping කරන්න බෙන්නන්න. හරි. මගේ ෂූ බබා මට ආසයි මේ කලර් එක. ඔව් මම ඒ වගේ පාටවල ආසයි. මේකත් හරි ලස්සනයි. නෑ ඒක චෙක් ලස්සනයි. ඒක නිකන් මම දෙකක් වගේ මට පොඩ්ඩක් වැරදුනා. මම කැමරා එකෙන් බලාගෙන යන්නේ. අපේ ලස්සන. apa තියෙන තැනක්?
ඔයා හිතන්න මේ වගේ කේක් එකක් අපි ඔක්කොම කනවා නිකන් මවලා ගන්න. අපි ඒක රැවලා කමු. Sephora එකට යමු. යාළුවෙක් හම්බෙලා. යන් මං එහෙ ගියාම බෙහෙත් තරම් දෙන්න. නෑ යා හිනාවි බලන් ඉන්නවා ඈ. අපි දැන් සියම් ඩිස්කවරි එකේ තමයි මේක ඩිස්කවුන්ට්. පොඩක් යාත් එක කතා කරලා ආවේ. දැන් එහෙම මේක තමයි සියම් සෙන්ටර් එක. සියම් සෙන්ටර් එකේ තමයි කලින්ම හිටියේ අපි කෑම ඔක්කොම කෑවේ. අපි සුට්ටක් ඩිස්කවරි එකට ගිහිල්ලා දැන් මේ ආයේ සියම් සෙන්ටර් එකට යනවා. සෙෆෝරා එක තියෙන එකේ. හරිනේ ඉතින් යටත් යාළුවෙක් හම්බෙලානේ. ඒකද? මොකද කතා කරන්න තියනවද ඒත් එක? මේක වාහනේ ඉල්ල ගන්න ඕනේ. වාහනේ චුට්ටක් ඉල්ල ගන්නේ නා. මේක ඉල්ල ගත්තා අපි ලේසි. ඇති. ඒක කොයිද? දැන් ඇත්තටම ඔව් ඒක තමයි තාම ඇත්තම වගේ. පටන් ගන්න හරි හදන්නේ. අපි මේකට එන්න ඕනද? මේකට එන්න ඕනද? මම හිතන්නේ මේක අපිට පෑ දෙකක් විතර තියනවා. දෙකට ඉවර කරලා ලොකු දෙයක් ඔයා. මම අර ඊයේ අපි ගියේ ෂොප් එක මොකද්ද ටෝෆු මොකක් හරි ප්ලේස් එකක්. ඒතරක් මම ගොඩාක් ඒවා ගත්තා. මෙතනින් ගන්න ඕන වෙන්නේ නැහැ කියලා හිතාගෙන හැබැයි මම ඒත් මෙතනිනුත් ගන්නවා ඒ වගේ ටික. මට ඕන කලර් එක මම ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ. මට ෆවුන්ඩේෂන් එකක් ගන්න ඕනේ. ඒක මම සේව් කරගෙන ආවා. නැත්නම් මෙතනදී ටෙස්ට් කරලා බලන එක ඔක්කොම නිකන් ගැලපෙනවා වගේ තේරෙන්නේ. එතකොට හරි එකක් තෝරගන්න බෑ. ගෙදර ගියාට පස්සේ තරහ යනවා. චෙක් කරලා තමයි යාට ෆවුන්ඩේෂන් එක තුනයි. You have to use like a 260. That is a number. So let me try the skin. This color is perfect. මේ මේක හුදා බියුටි එක. ඒකත් තේරෙන්නේ ගාලා කියලා මේ සයිඩ් එක පේනවද? මේ බාන මම ෆවුන්ඩේෂන් ගාලා නැහැ මොනේ. ඔක චුට්ටක් ඉදිරියට පැටි. ඒගොල්ලෝ අර ස්කින් එකද
හරියටම කලර් එකනේ දෙන්නේ. ඒගොල්ලෝ චෙක් කරලා මැෂින් එකෙන්. මේක මට ගාලා කියලා තේරෙන්නේවත් නැහැ. ඔයා මොකක්ද ආස බබාද? හා? ඔයා දෙකින් ආස මොකක්ද? මට හිතාගන්න බැහැ. කලින් එක හොඳයිද? බිම වාඩි වෙලා එළවලු එහෙම නම් තෝරයි වෙන්නේ. නේ? แม่ค้าเก่งมากเลยค่ะแล้วเขาเก่งมากค่ะลูกค้าที่นี่คนไทยแล้วก็รู้นิดนึงนะคะ මොනවද? දර්ශන. මේක අපිට ගාලේ තියෙන පාරේ. කිසි මහන්සියක් නැහැ අද. හරි බිසි. ඒක හොඳද? හරි බිසි නේද? හරි කිසි මම. ඒක ගෑවෙන්නේ නැහැ. එයා කියනවා මේක try කරලා බලන්න කියලා. මේක benefit කියලා එකක්. මම දැන් try කරේ Charlotte Tilbury එක. ඒක වඩා මේක ගොඩක් හොඳයි කියලා කියනවා. මේක oily skin එකට එතකොට open pores වලට හොඳයි කියලා කියන්නේ. එයා යූස් කරන්නේ ඒක. benefit එකේ ඒක ගමුනේ. easy to use this is this one the popular one I recommend මොනවද බයිද? ඒක අර නිකන් අයිබ්‍රෝ එක උස්සලා ෆික්ස් කරන්න වගේ තියෙන එක. ඒක පස්සේ බලමු. Thank you. eyeshadow නම් eyeshadow palette එක දැක්කම ගන්න හිතන ඒකට මම ගොඩක් colours use කරන්නේ නැහැ. ඒතර ගොඩක් තියෙනවා. ඒ වුණාට ලස්සන එකක් දැක්කොත් ගන්න. try කරමු. අපි ගානේ මන්ද? මම අර මේ tofu emporium එකෙන් ලස්සන ලිප්ස්ටික් ටිකක් ගත්තා. මේ ටික නිකන් ගාලා බලනවා. ලස්සන එකක් තිබ්බොත් ගන්නවා. මට ලේසියෙන් හරියන්නේ නැහැ කලර්ස්. අර වැඩිනේ. එයා අසලේ මම ඒ වගේ පාටවල් ගන්නවා. ඒක ටිකක් හොඳයි නේ. මාත් එන්නද වීඩියෝ එකට? Kelas nේද? හා? Kelas nේද? මේක ලස්සනයිද ළමයි? අකිල මේක ලස්සනයිද? අනිත් එකක්වත් ආසිත වෙන්නේ නැහැ. එච්චලා ලිප්ස්ටික් එකක් ගාගෙන නැහැ හිටියේ. දැන් මේක ගාගෙන යනවා මම.
තමයි මේක. One. yes one. ඒක facial spray එකක්. Yeah, green tea. ඒක ෆේස් එක හයිඩ්‍රේට් වෙන්න හොඳයි. ඒක මම කලින්ම සේව් කරලා තියාගත් එකක්. ඒක නිසා මම ඒකත් ගන්නවා. සයිඩ් එක. තමයි තියෙන්නේ. අපි සුට්ටක් එක යාට ස්ප්‍රේ කරමු. ඒක අර ස්කින් එක ඩිහයිඩ්‍රේට් වෙලා තියෙනවා නම් ඒක දාන්න හොඳයි. මේකප් එක උඩින් ඒ වගේ. එයා මේකප් දාලා නැහැ ඉතින් ඒක. ලස්සන නැති නිසානේ මේ හැමදේම. අනේ. මොකද මම ඒක වඩා කූල් වෙනවා. හරිද? ලස්සන වැඩි කටිය. මොකක්ද ලස්සන නෑ කියන්නේ. එකක් මං ගත්තා. මොකද පැටිය තව ඕන ඈ? හා? කිස් එක. ආයෙන යා. හරි. යා. Brazilian bum bum cream. Bum bum. ගොඩක් ඒවා ගත්ත නිසා දැන් අර ගන්න දෙයක්වත් නෑ වගේ. උලනවා. ස්කෝර් එකට පාඩුයි මං හිතන්නේ. ඔයලේ බැලුවත් මොනවා හරි ගානවා. ඔළුවේ ගානේ නේනේ. අර ගාපු ටික යවනවා. ගාපු ටික යවා ගන්නවා. ටෙස්ට් ටික මොනවද කියලා බලන්න එපා. මේකත් යවා ගන්න. මේ ටිකෙන් මම try කරලා බලුවා මේක. ඒකට මම හරිම ආසයි. ඒක තියෙන්නේ මෙතන. එකක් මම ගත්තා. ඒ කලර් එක හරිම ලස්සනයි. එන්න මම පෙන්නන්න මම දැන් දාලා තියෙන මේ පාට මගේ මූණට. සාමාන්‍ය ගාන ඒ වගේ ලයිට් පින්ක් එකක්. මම හිතනවා ඒක හොඳ වෙයි කියලා. මම මේ ටික චෙක් කරා. මේක මාර සුවඳයි ආගන එක. මම ඒකෙන් එකකුත් ගන්නවා. මම මේකකුත් ගන්නවා. ප්‍රයිම් එකක්. මෙතනින් මම මේකත් ගන්නවා. මෙතනත් තියෙන්නේ මේකප් රිමූවර්. එතනිනුත් එකක් මට ගන්න ඕනේ. තිබ්බට වැඩි වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ඉතින් මේකප් දානවනේ. ඒක නිසා එතනිනුත් එකක් ගන්නවා. ඒක තෝරන්න මට චුට්ටි වෙලාවක් ඕනේ.
මේ වීඩියෝ එක චුට්ටක් දිගයි. ඒක නිසා මං හිතුවා ඔයගොල්ලන්ට මේක ඉතුරු ටික තව වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් ඒකත් මිස් කරගන්න එපා. ඒකෙත් තියෙන shopping කරන ඒවම තමයි. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ එකත් බලයි කියලා. ඉතින් අපි එහෙනම් ගිහින් එන්නම්. ගොඩක් ආදරේ හැමෝටම. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලස්සන කමෙන්ට් එකකුත් දාන්න.